ආයුබෝවන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපේ Binance account එකට අපි crypto වලින්ම deposit එකක් කරනකොට ඒ කියන්නේ wallet address හරහා අපි deposit එකක් කරනකොට ඒ අදාළ wallet address එකක් අපි නිවැරදිව ලබා ගන්න කොහොමද කියලා. මේ වීඩියෝ එකේදී අපි කතා කරමු මේ wallet address එකක් නිවැරදිව ලබා ගන්න විදිය වගේම අපි crypto වලින්ම wallet address භාවිතා කරලා deposit එකක් කරනකොට අපි දැනගන්න ඕනි කාරණා මොනවාද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි මුලින් අපි මේ විදිහට Binance account එකට login වෙලා dashboard එකට ආවම අපිට crypto deposit කරගන්න deposit එක කරගන්න funds add කරගන්න option එක පෙන්වන්න කරලා තියෙනවා මේ කහ පාටින් add funds කියන button එක. ඔයාලා මෙතන click කරගන්න ඕනේ. මෙතන click කළාට පස්සේ දැන් අපිට තෝරන්න තියෙනවා අපි මොන payment method එකෙන්ද අදාළ deposit එක කරන්නේ funds add කරගන්න කියලා තෝරගන්න තියෙනවා. මෙතනදී ඔයාලට තියෙන්නේ දැන් අපි crypto වලින්ම deposit එකක් කරන්නයි හදන්නේ. ඒක නිසා මෙතනදී තියෙන මේ දෙවෙනි option එක on chain deposit වෙනත් wallet එකකින් වෙනත් exchange එකකින් තමයි අපි දැන් කරන්න හදන්නේ. ඒක නිසා crypto network එකක් කරා deposit එකක් කරන්න හදන්නේ. ඒක නිසා අපි මේ දෙවෙනියට තියෙන on chain deposit කියන option එක අපි select කරගන්න ඕනි. payment method එක විදිහට on chain deposit අපි select කරගත්තාට පස්සේ දැන් අපි එකන් ඇවිල්ලා තියෙනවා අදාළ currency එක තෝරගන්න. අදාළ coin එක තෝරගන්න තැනට. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලා එක තැනකින් withdraw කරන්න බලාපොරොත්තු වෙන වෙනත් exchange එකකින් වෙනත් wallet එකකින් withdraw කරන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ coin එක මෙතනදී තෝරගන්න තියෙන්නේ. මෙතනදී අපිට trending විදියට BTC, USDT, Ethereum වගේ පෙන්වන්න කරලා තියෙනවා. ඔයාගේ coin එක ඔයාලට මෙතනදී search කරලා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි Solana කියලා search කරමු. එතකොට පෙන්වන්න කරනවා Solana වලට අදාළව ඒ coin එක පෙන්වන්න කරනවා. ඉතින් මේ විදියට දැන් අපිට තියෙන්නේ අපේ coin එක තෝරගන්න. අපි උදාහරණයක් විදියට එකක් තෝරගමු. මෙතනදී අපි Ethereum තෝරගමු. දැන් මම Ethereum කියන එක ටික් කරගන්නවා. ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන coin එක විදියට Ethereum තෝරගෙන ඊළඟ පියවරට ආවම දැන් මගෙන් අහනවා Ethereum ඩිපොසිට් කරන්නේ මොන network එක හරහාද කියලා තෝරගන්න තියෙනවා. මොන chain එක හරහාද කියලා තෝරගන්න තියෙනවා. මෙතනදී ඔයාලා මේක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ නිවැරදි network එක තෝරගන්න. ඒ කියන්නේ ඔයාලා withdraw කරන අදාළ තැනකදී ඔයාලට කියලා තියෙනවා Ethereum ERC20 කියන wallet address එකෙන් තමයි ඔයාලට මේ withdraw එක කරගන්න පුළුවන් කියලා. එහෙම කියලා තිබුණොත් ඔයා මෙතනට ඇවිල්ලා තෝරගන්න ඕනේ Ethereum යටතේ තියෙන මේ තියෙන ERC20 කියන මේ option එක මේ wallet address එක මේ පළවෙනි යට තියෙන එක. ඒක නිසා මේ දේවල් වලදී හරියටම network එක බලන්න wallet address එක මොකක්ද කියලා තියෙන withdraw කරන තැනදී පෙන්වන්න කරලා තියෙනවා. ඒ wallet address එක මේ අදාළ network එකම මෙතනදී තෝරගන්න ඔයාලා වගේ බලා ගන්න ඕනේ. එහෙම නැතුව උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට එතනදී කියලා තිබුණේ ERC20 wallet address එක confirm කරන්න කියලා. ඔයා මෙතනට ඇවිල්ලා ලබා ගන්නවා BNB Smart Chain එක යටතේ තියෙන BEP20 wallet address එක Ethereum deposit කරගන්න. එහෙම ගිහලා ඒක ලබා දුන්නොත් ඔයාගේ අදාළ coin ටික වාට නැති වෙනවා. ඒ වගේ නැති වෙන අවස්ථාවකදී සාමාන්‍ය දැනුම් මට්ටමක් තියෙන කෙනෙකුට ඒ වගේ තැනකදී ආපහු ඔයාගේ coin ටික ලබා ගන්න ගොඩක්ම අපහසුයි. එහෙම කරන්න බෑ කියන එක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකදී අනිවාර්යයෙන්ම network එක තෝරගන්නකොට ඔයාලා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. 100%ක්ම ඔයාගේ අවධානය මේකට දෙන්න ඕනේ network එක තෝරගන්නකොට. ඒ වගේම අදාළ network එක ඔයාලා හරියටම confirm කරගෙන wallet address එක copy කරගන්න තැනට ආවට පස්සේ ඔයාලා මේක එකපාරටම copy කරගෙන ගිහිල්ලා check කරන්නේ නැතුව අදාළ withdraw කරන exchange එකට හෝ wallet එකට ගිහිල්ලා confirm කරනවට වැඩිය ඔයාලට පුළුවන් ඔයාලගේ mobile එකේ note එකක් දාන app එකක් open කරගෙන මේ wallet address එක පොඩ්ඩක් paste කරලා බලන්න. මේ දෙක පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න හරියටම මේ අදාළ letters numbers මේකට copy වෙලා තියනවාද කියන එක. ඉතින් සමහරක් වෙලාවල වලට අදාළ phone එකේ තියෙන clipboard එකේ errors එන්න පුළුවන්. ඉතින් එහෙම error එකක් ආවොත් ඔයාට ඔයාගේ අදාළ coin ප්‍රමාණය නැති වෙනවා. එක අංකයක් හෝ එක අකුරක් එතනදී නැති වෙලා තිබුණොත් copy වෙලා තිබුණ නැත්තම්. ඉතින් මේ විදිහට check කරලා බලන්න note එකක් දාගෙන පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න. එහෙම නැත්නම් ඒ wallet එකයි Binance එකයි පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න. එතකොට ඔයාට මේක හරියටම බලන්න පුළුවන් මේ අදාළ හැම අකුරක්ම හැම letter එකක්ම එකට copy වෙලා තියෙනවද කියන එක. wallet address එක සම්පූර්ණයෙන්ම ඒ අදාළ තැනට paste වෙලා තියෙනවද කියන එක හරියටම ඔයාට check කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මට අවශ්‍ය වුණේ මේ දේවල් ගැන ඔයාලට පොඩ්ඩක් හරියට පැහැදිලි කරන්න. මේ දේවල් අපි අවධානය යොමු නොකලට අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දැන් ක්‍රිප්ටෝ හරහා ගනුදෙනු කරනකොට. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් like එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඒ වගේම නොදන්න කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.